එතකොට ඔයාලට දැන් concept අනිත් අයත් කියනවද? ඔව් ගොඩාක් කියවනවා දැන් මේ කතා ගොඩාක් කියවනවා අපිට දැන් අපේ කොහොමද එවන්නේ ඔයාලට? ඉන්බොක්ස් එකට එවනවා. ඊට සමහර අය කෝල් කරලා කියනවා ෆෝන් නම්බර එක ගැන Facebook එකේ ඉන්න අය ඉන්නවා Facebook එකට ඇවිල්ලා හොයාගෙන නම්බර් එවන්න කියලා. Okay. එහෙම ගොඩාක් කතා කියනවා. එයාලගේ personal ඔව් එච්ච දේවල් මේවා කරන්න කියලා. Okay. ඒ ටික ෂෝට් ලිස්ට් එහෙම කරලා තියෙනවද ඔයාලා? ඔව් දැන් පෞද්ගලික ගොඩක් අපි කතා කරා අපිට ඒවා. Okay. තාම ඒවා shoot කරලා telecast කරේ නැහැ. දැන් අන්තිම අපි කරපු එකක් තියෙන මොකද්ද අපි බයිසිකල් එකේ මොකද්ද අපි දක්වනම අන්තිමට මොකද්ද ඒක ඒකෙත් අපිට එක්කෙනෙක් කියපු කතාවක් තමයි මේ අපි ටග් ගාලා කරේ මොකද මට කියන සමහරවිට ප්‍රියාට කියනවා ඒ වෙලාවට ප්‍රියා මට ටග් ගාලා කතා කරලා මෙන්න මේ කතාව මෙන්න මේක කිව්ව කියලා කතාව කියලා මෙන්න ඒක ගම මම අම්මා ඒක මාරු සුබ කර කියලා එහෙම එනවා මම කිව්වම කතාව මට ඒක හොඳයි නේද කියලා කියන ඒකට අපි දෙන්න ඕකේ වුණාම ඉතින් වැඩේ කරන විදිහ තමයි යන්නේ ඕකේ එතකොට දැන් ෆ්‍රයිඩේ නම් ඔයාලා concept එක කරන්නේ ඊට කලින් pre plan එකක් කරලා එහෙම rehearsal ගිහිල්ලා එහෙම නෙමෙයි එහෙම නෑ ඉතින් අපි අන්තිම මොහොත තමයි ටග් ගාලා කියන්නේ අපි ස්ක්‍රිප්ට් එක ලියන්නේ නෑ ඇත්තටම ඔව් ඉතින් first second එක කොහොමද rehearsal වගේ ඉන්නේ කරලා ප්ලොට් එක තියෙනවා ප්ලොට් එක තිබුණාට පස්සේ අපි දෙන්න කතා වෙනවා මේ ඩයලොග් ටික යන් කියලා සමහරලාට ඉතින් ෂූට් එකට ගියාම එතෙන්ට ගියාම එතන change වෙනවා වෙනස් වෙන අවස්ථා තියෙනවා ඕකේ කොහොමටත් කියන්නේ මෙතෙක් කාලෙකටම උනේ දැන් සිකුරාද අපි 4ත් 5ත් අතර තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 3:00 3:45 විතර තමයි වැඩේට යන්නේ ඕකේ එහෙම ගිහිල්ලා ඉතින් ෂූට් කරගෙන යනවා ආවන් පස්සේ ටක් ගාලා මේ එඩිට් කරනවා ඕකේ එඩිට් කරලා ඉතින් අපිට කොහොමත් විනාඩි 20ක් 30ක් වගේ තමයි යන්නේ ලොකේෂන් එක අනුව තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න උනොත් දැන් මේ යවට උනොත් විනාඩි 15න් 20න් විතර ඉතින් එඩිට් කරලා මම ඔව් ඕකේ එතකොට දැන් ඔයාලා කමෙන්ට්ස් රීඩ් කරනවද ඔව් අනිවාර්යයෙන්ම මේ කියන්නේ වීඩියෝ එක දාපු ගමන් අපි දෙන්නම මේ එක බල බල තමයි ඉන්නේ ඉතින්